නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝස සමෝ ග්‍රාහෝ නත්ති මෝහ සමං ජාලං නත්ති තණ්හා සමානදී. පින්වත්නි, මෙම ගාථාවේ සරල අර්ථය වෙන්නේ රාගයට සමාන වෙනත් ගින්නක් ලෝකේ නැත. ද්වේෂයට සමාන වෙනත් ග්‍රහණය කර ගැනීමක් නැත. මෝහයට සමාන වෙනත් දැලක් නැත. තෘෂ්ණාවට සමාන වෙනත් ගඟක්ද නැත යන්නයි. පින්වත්නි, අපේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මහා විහාරයේ වැඩවෙසෙන සමයේදී රාගයට වසඟ වී මාර්ගඵල ලැබීමට නොහැකිව පසුතැවුණු එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකු අරබයා තමයි මේ විශේෂ ධර්ම දේශනාව වදාළේ. ඒ හිමියන්ගේ සිත තුළ තදින්ම උපන් කාම රාගය නිසා මහානකම පවා අත්හැරීමට සිතෙන තරමට මනස අවුල් වී තිබුණා. උන්වහන්සේගේ සිත මුදවා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයේ ඉදිරියේ රාගයේ තියෙන අතිශයින්ම දරුණු විනාශකාරී ස්වභාවය පෙන්වා දෙමින් මෙසේ වදාලා. මහණෙනි, යකඩින් කළ, ලීයෙන් කළ හෝ තනකොළ වැල් වලින් කළ යම් බන්ධනයන් වේද නුවණැත්තෝ ඒවා දැඩි බන්ධන ලෙස නොදකිති. නමුත් ප්‍රනීත වූ මණික්, කරාබු, අඹුදරුවන් කෙරෙහි යම් තදබල ඇල්මක්, රාගයක් වේද අන්න ඒ ඇලීමම ප්‍රඥාවන්තයෝ දැඩිම බන්ධනය ලෙස දකිති. එලෙස රාගයේ ආදීනව පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ කුද්දක නිකායේ ධම්මපදයට අයත් බන්ධන වර්ගයේ යටතේ මේ උතුම් පාලි ගාථාව දේශනා කරවදාලා. නතං දල්හං බන්ධනං ආහුධීරා යදා යසං දාරුජබබ්බජංච සාපේක්ඛ බද්දා සිරියත්ථකාමා ඒතං දල්හං බන්ධනං ආහුධීරා. මේ උතුම් ගාථාවේ සරල ගැඹුරු අර්ථය පින්වත්නි, යකඩින්, ලීයෙන් හෝ පන්වැල් වලින් සෑදු බන්ධන දැඩි බන්ධන නොවේ. මුතු, මණික්, ස්වර්ණාභරණ මෙන්ම අඹුදරුවන් කෙරෙහි ඇතිවන කාමරාගයේ ඇලීමම ලෝකයේ තියෙන දැඩිම සහ දරුණුතම විලංගුව බව නුවණැත්තෝ දනිති. රාග ගින්නෙන් දැවෙන මිනිසා Tamanගේ පවිත්‍ර ආත්මය පමණක් නෙවෙයි, අනුන්ගේ ජීවිත පවා කෙලසීමට පෙළඹෙනවා. ක්ෂණික ආස්වාදයක් වෙනුවෙන් මුළු ජීවිත කාලයම වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපේ සමාජයේ ඕනෑ තරම් තියෙනවා. රහසේ කරන පාපයට ප්‍රසිද්ධියේ නින්දා විඳින විට ලෝකයා දෙන දඬුවමටක් වඩා Tamanගේම හෘද සාක්ෂියෙන් ලැබෙන චෝදනාව හදවත සිදුරු කර දමනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ක්ෂණික සුවයක් වෙනුවෙන් මුළු ජීවිතයම සදාකාලික සාපයකට යටත් කරගන්න එපා කියලයි. රාගය කියන්නේ මිනිසුගේ සිහිනුවන සම්පූර්ණයෙන්ම අන්ධ කරලා ඔහු තිරිසනෙකුගේ මට්ටමට ඇද දමන ලෝකයේ තියෙන දරුණුතම විලංගුවයි. යම් මොහොතක සිත තුළ එවැනි සිතිවිල්ලක් උපදිනවා නම් ඒන් ලැබෙන ක්ෂණික සැපයට වඩා එහි පසුපසින් එන මහත් වූ විනාශය නුවණින් දැක සිත පාලනය කරගන්න. ඔබ සමට සම්මා සම්බුදු සරණයි. මම අප්පච්චි.